ආයුබෝවන් මදුනෙත් බුක්ෂොප් අපි අද ඔබත් එක්ක එකතු වෙන්නේ මෙන්න මේ වටිනා පොත හඳුන්වලා දෙන්න. ධනවත් පියා සහ දිලිඳු පියා මේ පොත ලෝකේ භාෂා ගණනාවකට පරිවර්තනය වුණු ඉතාමත්ම ජනප්‍රිය පොතක්. ඔබ දැනටමත් සමහර විට මේ පොත දැකලා ඇති, පිටු පෙරලලා ඇති, මේක වටිනාකම කොහේ හරි අහලා ඇති. ඉතින් මුදල් හොයන ඔබට ජීවිත කාලෙම රැකියාවක් කරමින් ඉඳලා එකම රටාවකට ජීවිතේ හුරු කරගෙන ඉඳලා යම් දවසක එයින් ඔබට ඒ කියන්නේ දිලිඳු සහ මධ්‍යපාන්තික තත්ත්වයන්ගෙන් ඉහළ ධනවත් මට්ටමට යන්න යම් අදහසක් තියෙනවා නම් අන්න ඒකට මඟ පෙන්වන පොත තමයි මේක. Rich Dad Poor Dad කියලා පොතක් ගැන ඔබ අහලා තිබුණා නම් අන්න ඒ පොතේ සිංහල පරිවර්තනය තමයි මේක. බලන්න මුලින්ම තියෙනවා දිලිඳු හා මධ්‍යමපාන්තික පියවරුන් තම දරුවන්ට කියා නොදෙන එහෙත් ධනවත් පියවරුන් තම දරුවන්ට කියා දෙන මුදල් පාඩම. ඇත්තටම අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ ආර්ථිකමය වශයෙන් ඉන්න තැනින් පියවරක් හරි ඉදිරියට යන්න. ඒ වගේ අයට විශාල වශයෙන් මඟ පෙන්වන මූල්‍ය කළමනාකරණය ගැන මුදල් ගලාගෙන එන ආකාරය ගැන හොඳ මඟ පෙන්වීමක් තියෙන පොතක් තමයි මේක. Rich Dad Poor Dad ග්‍රන්ථය රචනා කළ රොබර්ට් ටී කියොසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුවලෙහි විදුහල්පති ලෙසයි. ඒට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මේ කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක්ම වීමෙන් සියලු දෙනා වැඩිහිටියන් වූ විට මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහිදී පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අප අලුත් විදියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. මුදල් වෙනුවෙන් වැඩ කරන්න එපා. හැබැයි මුදල් හොයාගන්න අවශ්‍ය දැනුම වෙනුවෙන් වෙහෙසෙන්න. ඔබ රැකියාව නිසා පීඩණයෙන් දුකින්ද ඉන්නේ. මේ තමන් කාලය අවුරුදු ගාණක් තිස්සේ වෙහෙසිලා මහන්සි වෙලා ණයබරින් මිරිකිලා ඉන්න කෙනෙක්ද ඔබ? අන්න එහෙනම් ඔබට තමයි මේ පොත ගොඩක්ම වටින්නේ. මූල්‍ය ස්ථාවරත්වය තාම ඔබට ලබා ගන්න බැරි වුණා නම් ඒ ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගන්න ඔබේ චින්තනමය වෙනස සහ ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙල උගන්වන පොතක් තමයි මේක. ඔබ යම් දවසක ඔබ නොමැතිව ඔබ වැඩ නොකර ඔබ නිදා සිටියදී මුදල් ගලාගෙන එන මට්ටමට ඔබේ වත්කම් ශක්තිමත් කරගන්න ඕනයි කියලා ඔබ හිතනවා නම් අන්න එහෙම හිතන ඔබට අවශ්‍ය මඟ පෙන්වීම මේ පොතේ තියෙනවා. ඉතින් පොත ගැන අපි විවිධ දේවල් සමහරවිට ඔබ විවිධ තැන්වලදී මේ පොත ගැන විවිධ දේවල් අහලා ඇති. මේකේ වටිනාකම විවිධ දේශන වලින් අහලා ඇති. අපි මේ වෙලාවේ විවිධ ආකාරයෙන් ඔබට මේකේ වටිනාකම පෙන්වලා දෙනවා. හැබැයි මොන විදියට එහෙම කළත් අපිට එක දෙයක් කියන්න පුළුවන්. මේ පොත වචනෙන් වචනය කියවනකොට හිතට වදින සංයමයෙන් මේ දේ කියවීම යට හිතට වැදෙන දේ අපිට සමහරවිට කෙනෙක් පැහැදිලි කරාට ඒක ඔබට නොලවෙන්න පුළුවන්. ඒ නිසායි අපි යෝජනා කරන්නේ මේ පොත මදුනෙත් බුක්ෂොප් අපේ ආයතනයේ තියෙනවා. ඒ වගේම තවත් තැන්වල බොහෝ තැන්වල මේක තියෙන්න පුළුවන්. ඔබ පහසු තැනකින් මිලදී ගන්න. කුරිය ගාස්තුවත් ඇතුළත්ව රුපියල් 1240ම මුදලට කෑෂ් ඔන් ඩෙලිවරි මගින් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. අපේ WhatsApp දුරකථන අංකය 074 24 11 071 074 24 11 071 මේ දුරකථන අංකය හරහා ඔබට WhatsApp පණිවිඩයක් තබන්න පුළුවන්. ඔබගේ නම ලිපිනේ දුරකථන අංක දෙකක් අපි ඔබේ නිවසටම කෑෂ් ඔන් ඩෙලිවරි පහසුකම් හරහා ඔබට මේ පොත එවන්න සූදානම්. ධනවත්ව කවදාවත් මුදල් වෙනුවෙන් සේවය කරන්නේ නැහැ. හැබැයි මුදල් ධනවත්ව වෙනුවෙන් සේවය කරනවා කියන එක තමයි පැහැදිලිවම සඳහන් වෙන්නේ. මේකේ ලස්සනට තනින් තන සංවාදාත්මක ස්වරූපයෙන් ඒ ධනවත් පියා සහ දිලිඳු පියා කියන මේ චරිත දෙක වගේම අනිත් චරිත දෙක තමයි ඒ ධනවත් පියාගේ පුතා සහ
දිලිඳු පියාගේ පුතා. ওই චරිත හතරත් එක්ක තමයි මේ පොත ගලාගෙන යන්නේ. ඒ චරිත හතරත් එක්ක ගලාගෙන යද්දී ධනවත් පියා ලබා දෙන මූල්‍ය මුදල් පිළිබඳ උපදෙස් සහ දිලිඳු පියා හෙවත් අර උගත් තාත්තා මුදල් පිළිබඳ ලබා දෙන උපදෙස් අහස පොළොව වගේ පරස්පර විරෝධී. ඔබට ධනවත් වීමට අවශ්‍ය නම් ඔබ වත්කම් මිලදී ගත යුතුයි. ඔබට දිලිඳු හෝ මධ්‍යම පාන්තිකයෙකු වීමට අවශ්‍ය නම් පුළුවන් තරම් බැඳීම් වගකීම් මිලදී ගන්න කියලා තමයි කියන්නේ. ඔබ හදවතින්ම තව කෙනෙකුගේ දියුණුව පතනවා නම්, ඒ කියන්නේ ආර්ථික දියුණුව පතනවා නම්, ඒ ආර්ථික දියුණුව මුදල් හැසිරවීම පිළිබඳ උගන්වන මේ පොත ඒ කෙනාට තෑග්ගක් විදිහට ලබා දෙනවා. මේ පොතේ පුංචි දරුවෝ දෙන්නේ අවුරුදු 9 ඉඳන් දරුවෝ දෙන්නේ තමන්ගේ ආර්ථික ශක්තිය ධනවත්භාවය ගොඩනගා ගන්න උත්සාහ කරපු කතාවක් මේකේ තියෙන්නේ. ඒකේ තියෙන සංකල්ප, මේකේ තියෙන වටිනා මඟ පෙන්වීම ඔබේ ජීවිතයට ගොඩනගා ගත්තොත් තමයි. ඒ නිසා කල් දාන්න එපා. අපි මధుරෙත් බුක් ෂොප් අපේ ආයතනයෙන් වගේම ඔබට පහසු වෙනත් ආයතනයකින් හෝ මේ පොත මෙලදීගෙන ඔබේ ජීවිතේ ඒ මුදල් පාඩම හරියට ඉගෙන ගන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. ජය වේවා.